සාමාන්‍ය දැනීම ගැන කතා කරනකොට ඉතින් හැම විෂයක්ම ආවරණය වෙනවනේ. ඒකටයි කියලා සාමාන්‍ය දැනීම කියලා සබ්ජෙක්ට් එකක් නැහැ ලෝකේ. ඒක නිසා හැම විෂයකම ස්ප්‍රිට් එක අපි ගන්නවා. ඒ වගේ අලුත් දෙයක් නව දැනුමක් එකතු වෙනවා නම් අන්න ඒක තමයි අපි ජෙනරල් නොලෙජ් විදිහට ගන්න. සාමාන්‍ය දැනීම. එතකොට මේ මෙයි මාසේ අපිට වැදගත්ම GK ප්‍රශ්න ටිකක් එන්න පුළුවන් මාතෘකාවක් තමයි මෙයි මාසේ කියපුවහම මතක් වෙන්නේ මොකක්ද? මෙයි මාසේ කියපුවහම පළවෙනියටම මතක් වෙන්න ඕනේ වෙසක් උත්සවය. ඒ වගේම අනිත් කාරණේ තමයි මෙයි පළවෙනිදා රජයේ නිවාඩු. කොහේ ට්‍රිප් එකක් එහෙම යන්න දාගෙන ඉන්නවා නම් මෙයි පළවෙනිදා මතක් වෙනවා. මෙයි පළවෙනිදා ඔයාලා නිවාඩුව භුක්ති විඳට මෙයි පළවෙනිදා කොහොමද නිවාඩු දිනයක් උනේ කියලා පොඩ්ඩක් හොයලා බලලා තියෙනවා. මෙයි පළවෙනිදා කියන්නේ මොකක්ද කියලා දන්නවද? මෙයි පළවෙනිදා කියලා කියන්නේ ලෝක කම්කරු දිනය. ලෝක කම්කරු දිනය මෙයි පළවෙනිදා. අපි මෙයි පළවෙනිදා ලෝක කම්කරු දිනයේ නිවාඩුව භුක්ති විඳට මේකයට ගොඩක් ගැඹුරු කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගත යුතු දේවල් අපමණයි. මෙයි පළවෙනිදා ලෝක කම්කරු දිනය ගැන කතා කරනකොට අපිට යන්න වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ 1886 වෙනි වර්ෂයට. ක්‍රිස්තු වර්ෂ 1886 දී ඇමරිකාවේ චිකාගෝ නුවර චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් මෙයි පළවෙනිදා ඉඳලා ආරම්භ කරනවා වැඩ වර්ජනය. ඒක ගැන කතා කරනකොට තව කතාවක් මතක් වෙනවා. කාර්මික විප්ලවයත් එක්ක ලෝකයේ දියුණු රටවල එංගලන්තය මූලික කරගෙන කාර්මික විප්ලවය ආරම්භ වුණාට ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වෙනකොට කාර්මික විප්ලවයක් ආරම්භ වෙලා තිබුණේ. කාර්මික විප්ලවය යටතේ කර්මාන්ත රාශියක් බිහි වෙනවා. කර්මාන්ත වැඩ කරන්න කම්කරුවෝ විශාල ප්‍රමාණයක් කර්මාන්ත ශාලාවලට ඇතුළත් වෙනවා. ඒ කම්කරුවෝ පුදුම විදිහට දුක් විඳිනවා තමන්ගේ සේවා කරන පැය කාලය තුල. දැන් අපි කතා කරන සේවා කාලය 8:30 ඉඳලා සාමාන්‍ය රාජ්‍යාංශය නම් 4:15 විතර වෙනකම්. පුද්ගලික අංශය නම් 5-6 වගේ වෙනකම් වැඩ කරනවා. පැය 10ට වඩා අඩු කාල සීමාවක් තමයි රාජ්‍යාංශයේ පුද්ගලික අංශයේ සේවය කරන්නේ. හැබැයි මේ කාලවකවානුව වෙනකොට 1886 වෙනකොට මේ සේවකයන්ට නියමිත කාල සීමාවක් තිබ්බේ නැහැ. ඒ කට්ටිය පැය 24ම වැඩ කරන සේවකයනුත් හිටියා. එතකොට ඇමරිකාවේ නීතියක් හදන්න හැදුවා සේවකයන්ට සේවකයෙක් උපරිම පැය 15ක්වත් කර්මාන්ත ශාලාවක සේවය කරන්න ඕනේ කියලා. අන්න ඒකට විරුද්ධව ඇතිවිච්ච අරගලය තමයි 1886 මෙයි පළවෙනිදා ඉඳලා මෙයි 5 වගේ වෙනකම් ඒ කට්ටිය ක්‍රියාත්මක කරගෙන යන්නේ. අපේ 2022 අරගලය වගේදී ආරම්භ කරනකොට කට්ටිය කම්කරුවෝ කීප දෙනෙක්ගෙන් පටන් ගත්ත එක මෙයි 2 වෙනිදා 3 වෙනිදා වගේ වෙනකොට විශාල ප්‍රමාණයක් එකතු වෙනවා අරගලය සඳහා. කම්කරු අරගලය. මෙයි 3 වෙනිදා රජයේ බලාගෙන ඉන්න බැරිම තැන ඒ කට්ටියගේ මර්ධනකාරී ක්‍රියාමාර්ග ටික පටන් ගන්නවා. කඳුළු ගෑස් ගහන්න, බැටන් පොළ වලින් පහර දෙන්න. මේ 3 වෙනිදා හවස වෙනකොට පොලිසියෙන් වෙඩි තියන්න පටන් ගන්නවා. එතනින් කම්කරුවෝ 11 දෙනෙක් මරණයටපත් වෙලා
130ක් වගේ තුවාල ලබලා 100ක් වගේ අත්අඩංගුවට පත් වෙනවා. අන්නේ එදා 1886 දී ආරම්භ වෙච්ච 1886 මෙන්න මේ සිද්ධිය වෙන්නේ අපේ රටේ නිදහස් චතුරස්‍රය තියෙනවානේ. අන්න ඒ වගේ චිකාගෝ නුවර තියෙනවා හේමාකට් චතුරස්‍රය කියලා එක. අන්නේ හේමාකට් කියන චතුරස්‍රයේදී තමයි කම්කරු අරගලය සිද්ධ වෙන්නේ ලෝකෙ පළවෙනි. ඒක 1886 අමතක නොවන සිද්ධියක් නිසා 1889 ප්‍රංශයේදී මැයි පළවෙනිදා ලෝක කම්කරු දිනය විදිහට ප්‍රකාශයට පත් කරනවා. එදා පටන් ගත්ත මැයි පළවෙනිදා අද වෙනකම්ම කම්කරුවන්ගේ ජයග්‍රහණය සිහිපත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වෙනවා. 1886-89 අපි යුරෝපය ගැන කතා කරාට ලංකාවේ කම්කරු දිනයක් ඉස්සල්ලාම ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ කම්කරු දිනයක් නෙවෙයි කම්කරු අරගලයක් පටන් ගන්නෙ අපි සාමාන්‍යයෙන් 1890 ගණන් වල HWKU සහ මුද්‍රණ සමාගමේ කම්කරුව තමයි ඉස්සල්ලාම පාරට වැහැලා තමන්ගේ කම්කරු අයිතීන් පිළිබඳව ඉල්ලීම් කරන්න උද්ඝෝෂණය කරන්න. මේකට මේ මං කතා කරන්න ගියේ මේ යුරෝපය වගේ විශාල කම්කරු අරගලයක් නෙමෙයි. නමුත් ඉස්සල්ලාම කම්කරුවන් විදිහට පාරට බැහැලා කම්කරු අරගලයක් ක්‍රියාත්මක කරන්නේ 1890 HWKU සහ මුද්‍රණ සමාගමේ කම්කරු. අපේ රටේ මේ දිනයක් සමරන්නේ 1927. එවකට කම්කරු සංවිධානවල නායකයා වෙච්ච ඒ.ඊ. ගුණසිංහ තමයි 1927 දී කම්කරු දිනයක් සමරන්නේ බොහොම චාමයට සමරනවා. 1933 දී තමයි සංවිධානාත්මක කම්කරු දිනයක් ක්‍රියාත්මක කරන්නේ. 1933 මේ කට්ටිය මේ රැලියක් පවත්වනවා කොළඹ ප්‍රයිස් පිටියේ ඉඳලා ගාලු මුවදොරට යනකම්. ඒක 1933. එතකොට 1956 බලයටපත් වෙච්ච සමගි පෙරමුණ සමයන්න 1956 සමගි පෙරමුණ නෙමෙයි 1956 බණ්ඩාරනායක රජය ඒවලට කම්කරු අමාත්‍යවරයා ටී.බී. ඊළඟරත්න 1956 මැයි මාසයේ පළවෙනිදා ලංකාවට කම්කරු දිනය සඳහා නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කරනවා. ඔන්න ඔය ටික අපි GK ප්‍රශ්න වලට වැදගත් වෙයි කියලා මම හිතනවා.